2024 පේපර් එකේ 6 වෙනි MCQ එක බලමු. අපෙන් අහලා තියෙනවා උෂ්ණත්වය සෙල්සියස් 25 දී MOH twice කියන්නේ M hydroxide low hydroxide එක සංතෘප්ත ද්‍රාවණයක pH වගේ වන්නේ වරහත් විදිහට දෙනවා සෙල්සියස් 25 දී MOH twice හි KSP අගය 4 වැඩි කිරීම 10/12යි MOL කණේ DM ඍණ 9 කියලා. හරි. ඒක මේ එතකොට මේක KSP සම්බන්ධ ප්‍රශ්නයක් අපේ රසායනික සම්බන්ධතා පාඩමේ ද්‍රාව්‍යතා ගුණිතය කියන ඒකකයට ආයතන ගැටලුවක් මේක. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න ඒ ගැටලුවට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එක මම පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් ගත්තොත් අයනික සංයෝග බොහොමයක් ජලය හොඳින් දිය වෙනවා. සමහර අයනික සංයෝග තියෙනවා ඝන අවස්ථාවේදී ඒවා ජලයේ තුල දී වෙන්නේ තමත් මද වශයෙන්. සමහර අයනික සංයෝග තියෙනවා ජලය තුල දීවීම ගොඩක්ම අඩුයි. ඒවා ගොඩක් වෙලාවට තියෙන ජලය අපි කියන සාමාන්‍යයෙන් අවක්ෂේප කියලා. හැබැයි මොන ආයනික සංයෝගයක් වුණත් ජලය තුල දියවන සුළු ප්‍රමාණයක් හෝ තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලුණු නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ සංයෝගයක් ගත්තොත් එහෙම ඒවා ජලය තුල හොඳින්ම දී වෙනවා. හොඳටම දී වෙලා ඒවා ආයනික දැලිස බිඳ වැටිලා ඒවා අයන වෙන් වෙලා ජලය තුල හොඳට දියවීමක් සිද්ධ වෙනවා. අපි කියනවා හොඳට ද්‍රවණය වීමක් සිද්ධ වෙනවා. එයාගේ ආයනික සංයෝග හොඳට දී වෙනවා. තවත් සමහර ආයනික සංයෝග තියෙනවා. ඔයාලා දන්නා උදාහරණයක් විදිහට බේරියම් සල්ෆේට් කියන ජලය තුල හොඳටම අවක්ෂේපණය ආයනික සංයෝගයක්. බේරියම් සල්ෆේට් ගත්තොත් ජලය තුල අපි දිය වෙන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. හැබැයි බේරියම් සල්ෆේට් සලකුවත් ජලය තුල ඉතාමත් සුළු වශයෙන් දිය වෙනවා. ඒ කියන්නේ බේරියම් සල්ෆේට් බේරියම් ධන දෙක සහ සල්ෆේට් ඍණ දෙක වශයෙන් සුළු ප්‍රමාණයක් වශයෙන් ජලයේ දිය වෙලා බොහොමයක් අවක්ෂේප වෙනවා. හරි? එතකොට මේ M hydroxide MOH twice කියන සංයෝගයත් KSP value එක දීලා තියෙනවා කියලා කියන්නේ ගෙන් ගොඩක් වෙලාට කියන KSP value සාමාන්‍යයෙන් දෙන්නේ ජලය තුල ගොඩක්ම දී වෙන්නේ නැති අයනික සංයෝග සඳහා තමයි KSP value එක ගොඩක් දෙන්නේ. හරි KSP value එක වැඩි වෙනවා කියලා කියන්නේ ජලය තුල හොඳින් දී වෙනවා. අයනික සංයෝගයක KSP value එක ගොඩක් වැඩි වෙනවා කියලා කියන්නේ ජලය තුල හොඳට අයනික සංයෝගය දී වෙනවා. KSP value එක අඩු වෙනවා කියලා කියන්නේ ජලය තුල එයා ගොඩක් දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට එයා අවක්ෂේප විදිහට තමයි ඉන්නේ. ඒතර මේ MOH twice කියන අයනික සංයෝගයත් ජලය තුල මද වශයෙන් ද්‍රාව්‍ය වෙන හෝ වැඩිපුර අවක්ෂේප වෙන සංයෝගයක් වෙන්න පුළුවන්. හරි. එතකොට මම පොඩි මේක මේ ද්‍රාවණයක් ගන්න මේ ජල ද්‍රාවණයක් කියලා හිතන්න. මම කරන්නේ මේකට M hydroxide කියන අයනික සංයෝගය ස්වල්ප ලෙස එකතු කරනවා. ස්වල්ප ලෙස එකතු කරන්නේ මොකක්ද වෙන්නේ? MOH twice වලින් කොටසක් කියන්නේ චූටි ප්‍රමාණයක් හෝ මේ ජලය තුල දිය වෙලා ඒක ජලය තුල දිය වෙලා ඒවා අයන බවට වෙන් වෙලා යනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ ජල ද්‍රාවණය තුල තියෙන ජල ද්‍රාවණය තුල MOH twice කියන සංයෝගයේ දිය කරගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට ආවට පස්සේ අපි කියන සාමාන්‍යයෙන් ඒ ද්‍රාවණය සංතෘප්තතාවයට පත් වෙනවා කියලා. ද්‍රාවණයක් සංතෘප්තතාවයට පත් වෙනවා කියලා කියන්නේ අදාළ ජල පරිමාව තුල අදාළ අයනික සංයෝගයේ උපරිම ප්‍රමාණයක් දිය කරගෙන අයන බවට පත් කරගෙන ඒ උපරිම ප්‍රමාණයට ආවට පස්සේ ඒ ද්‍රාවණය තුළ තවදුරටත් ඒ අයනික සංයෝගයේ අයන බවට බෙන්වීමක් හෝ දීවීමක් සිදු වෙන්නේ නැහැ. අන්නේ වෙලාවට අපි කියනවා අදාළ ජලීය ද්‍රාවණය අදාළ අයනික සංයෝගය මගින් සංතෘප්ත වුණා කියලා. සංතෘප්තතාවයට පත් වුණාට පස්සේ ජල ද්‍රාවණය තුළ තවදුරටත් අයන රඳව ගන්න බෑනේ. ඒ නිසා වෙන්නේ මොකද්ද? ඒ අයන එකිනෙකට නැවත එකතු වෙලා නැවත ආයනික සංයෝගයේ බවට පත් වෙලා අවක්ෂේප වීම සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකො. සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම ලුණු ද්‍රාවණ ලුණු සංයෝගය ගත්තොත් එහෙම ලුණු වතුර වීදුරුවක් තුළ දිය කරන උපරිම ප්‍රමාණයක් තියෙනවනේ. ඒ කියන්නේ දිය කරන දාන්න දී වෙලා යන්නේ නැහැ. දාන්න දී වෙන්නේ නැහැ. සුළු ප්‍රමාණයක් දාලා දිය කරලා හැම වෙලා දාන්න වෙන්නේ මොකද්ද? ටිකක් වෙලා යනකොට අන්න වීදුරුව පතුලේ ලුණු අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඕනම අයනික සංයෝගයක්. ඒ කියන්නේ ජලය තුළ හොඳටම දිය වෙන අයනික සංයෝගයක් වුණත් දිය වෙන පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණාට පස්සේ ඊටු ටික මොකක් කරනවද? ද්‍රාවණයේ අදාළ භාජනයේ ද්‍රාවණි ජල ද්‍රාවණයේ පතුලේ තැම්පත් වීම සිද්ධ වෙනවා. එතකොට ඒ අවක්ෂේපෙර උඩින් තියෙන ද්‍රාවණය වෙලා සංතෘප්තයි කියලා අපි කියනවා. සාමාන්‍ය අපිට පුළුවන් ලුණු සංතෘප්ත ද්‍රාවණයක් හදාගන්න වතුර විදුරක් අරන් ඒක ලුණු ටිකක් දාගෙන යන්න. ඊට පස්සේ අදාළ ජලීය ද්‍රාවණය තුල ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ටික දිය වෙලා උපරිම ප්‍රමාණයට ආවට පස්සේ අන්න ලුණු ටිකක් අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ලුණු එතනින් දාන ටික අවක්ෂේප වෙනවා. අන්න එතකොට මේ ජලී අදාළ අවක්ෂේපෙර උඩින් තියෙන ජල ද්‍රාවණය කොට සැලකුවොත් අන්න ඒක සංතෘප්ත ලුණු ද්‍රාවණයක් වෙනවා. එතකොට ජලයේ දිය නොවන සංයෝගවල නැත්නම් ජලයේ මද වශයෙන් ද්‍රාවණ අයනික සංයෝගවල විශේෂ ලක්ෂණය තමයි එයාලා ලොකු ප්‍රමාණයක් දිය කරගන්න බෑ චුට්ටක් දාපු ගමන් අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් ස්වල්පයක් දැම්මත් කියන්නේ ගොඩාක් ලුණු වගේ ගොඩාක් දාන්න බෑ. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ගොඩාක් දාන්න බෑ.
මෙයා ටිකක් දාපු ගමන් මොකක් වෙනවද? මෙතන ඔන්නෝම අවක්ෂේපයක් ඇති වෙනවා. මෙහෙම අවක්ෂේපයක්. මේ අවක්ෂේපයේ ඉන්නේ කවුද? මෙන්න මේ MOH twice කියන සංයෝගය තමයි. ඒතර මේක තුල මේ අවක්ෂේපයේ උඩින් තියෙන මෙන්න මේ ද්‍රාවණය ගත්තොත් මෙයාගේ උපරිම ප්‍රමාණය දී වෙලා තියෙනවා. ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය හෝ ජලයේ අවක්ෂේපන අයනික සංයෝග ටග්ගාල අවක්ෂේපන හේතුව තමයි එයාලගේ මේ අවක්ෂේපයට ඉහළින් තියෙන ද්‍රාවණ කලාපයේ සංතෘප්ත කිරීම සඳහා පොඩි අයන ප්‍රමාණයක් තිබ්බත් ඇති. මේ සංයෝගින් චූටි ප්‍රමාණයක් ඇති. අදාළ මේ අවක්ෂේපයට උඩින් තියෙන ද්‍රාවණය සංතෘප්ත කරයි. එතකොට මේ අවක්ෂේපයක් මේ වගේ සංතෘප්ත ද්‍රාවණයක් අතර ඇති එකට ස්පර්ශලා තියෙනකොට අන්න මේ අතර මොකක් වෙනවද කියනවා සමතුලිතතාවක් හට ගන්නවා කියන්නේ. හරි. ඒතර අයනික සංයෝගයක් එයාගේ අවක්ෂේපයත් එක්ක කියන්නේ සංතෘප්ත ද්‍රාවණයේ අවක්ෂේපයත් එක්ක සමුදායක් ඇති වෙන්නේ. අදාළ මේ ද්‍රාවණය තුල අදාළ මේ අවක්ෂේපෙ උඩින් තියෙන ජලීය කොටස ජලීය ද්‍රාවණ කොටස තුල උපරිම අයන ප්‍රමාණය දිය කරගත්තට පස්සේ දිය කර ගැනීම ආරම්භන අවස්ථාවේ තමයි මෙයා මේ වගේ අවක්ෂේපයත් එක්ක සමතුලිතතාවයක් ඇති කරගන්නේ. එතකොට අපේ සමතුලිතතාවය මෙන්න මෙහෙම තියෙනවා. MOH twice solid එක සමතුලිතතාවක් ඇති කරගෙන තියෙනවා. කාත් එක්කද? M2 plus aqueous මොකද මෙයා OH කියලා කියන්නේ OH කියන්නේ ඍණ අයනයක් නේ. OH කියන්නේ ඍණ එක අයනයක් නේ. එතකොට මෙයාගේ ඍණ එකයි සංයුතාව මෙයාගේ දෙක තියෙන ධන දෙක තිබ්බ හින්දා තමයි මෙතන දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙයා ධන දෙක අයන තමයි හදන්නේ සහ මෙතන දෙකක් OH minus අයන හැදෙනවා. ඔන්නෝම සංතෘප්තතාවයක් ඇති කර මේ සමතුලිතතාවයක් ඇති කර ගන්නවා. හරි. උපරිම ප්‍රමාණය දාන ටික ඉස්සලාම ආරම්භයේ දී වෙනවා. දිය වෙලා මේ ද්‍රාවණය සංතෘප්ත වෙනවා. සංතෘප්ත වුණාම මේ ජලීය ද්‍රාවණය තුළ තවදුරටත් අයන රඳව ගන්න බෑ. ඒකෝට තව වැඩිපුර තවත් වැඩිපුර දාද්දී මොකක්ද වෙන්නේ? අදාළ අයනික සංයෝගය අයන එකතු වෙලා ආයසරයක් අවක්ෂේපය බවට පත් වෙනවා. අන්නේ අවස්ථාවේදී අවක්ෂේපයත් අයන ජලීය ද්‍රාවණයත් අතර මේ වගේ සමතුලිතතාවක් හට ගන්නවා. ඔක තමයි වෙන්නේ. හරි. එතකොට අපෙන් අහලා තියෙනවා මේ ද්‍රාවණයේ pH අගය මොකක්ද කියලා. අපි දන්නවා ද්‍රාවණයක pH අගය කියලා කියන්නේ අදාළ ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු අගය කියන එක තමයි pH අගය කියලා කියන්නේ. කිසියම් ද්‍රාවණයක H+ අයන සාන්ද්‍රණයේ කිසියම් ද්‍රාවණයක් තුල අන්තර්ගත කරලා දෙන H+ අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු අගය තමයි අදාළ ද්‍රාවණයේ pH අගය කියලා කියන්නේ. හරි. දැන් මෙතන ඍජුවම H+ අයන සාන්ද්‍රණයක් අන්තර්ගත කරනවා කියලා මතු පිටින් පේන්නේ නැහැ දෙනවාට මේ OH minus අයන සාන්ද්‍රණය ඇතුලෙන් අපිට POH ගණනය කරගෙන POH ඇතුලෙන් pH අගය ගණනය කරගන්න පුළුවන්. හරි. හරි. ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ අදාළ MOH twice කියන සංයෝගයේ ද්‍රාව්‍යතාවය අපි x කියලා සලකමු. ද්‍රාව්‍යතාවය කියන්නේ මොකක්ද? ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් එකක ජලීය ද්‍රාවණයක් තුළ අදාළ අයනික සංයෝගය ද්‍රවණය වන ප්‍රමාණය තමයි ද්‍රවණය වෙන මවුල ප්‍රමාණයට අපි කියන ද්‍රාව්‍යතාවය කියන්නේ. හිතන්නකෝ මේක ඝන ඩෙසිමීටර් එකක ජලීය ද්‍රාවණයක් කියලා සැලකුවොත් අපි හිතමුකෝ මෙයා ජලීය කලාපයට ගිහිල්ලා දිය වෙන ප්‍රමාණය මේ දිය වෙලා තියෙන ප්‍රමාණයේ මවුල ගාන තමයි අදාළ අයනික සංයෝගයේ ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ. මෙයාගේ ද්‍රාව්‍යතාවය x කියලා සැලකුවොත් මෙයාත් x ප්‍රමාණයක් හැදෙනවා. මෙයාත් 2x ප්‍රමාණයක් හැදෙනවා. ඔන්න තමයි. හරි. මෙයාගේ x ප්‍රමාණයක් දිය වෙලා තිබ්බොත් x ප්‍රමාණයක් දිය වුණොත් කියන්නේ මෙයාගේ ජලීය ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර් එකක් නම් මේ අයනික සංයෝගයේ දියවන මවුල ප්‍රමාණය තමයි ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ. මේක ද්‍රාව්‍යතාවය x නම් මෙයා x ප්‍රමාණයක් දිය වුණොත් බලන්න ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක අනුව මෙයාගේ එකට දෙකක් නේ. ඒතර මෙයා x ප්‍රමාණය දුනොත් මෙයාත් x ප්‍රමාණයක් හැදෙනවා. මෙයා 2x ප්‍රමාණයක් හැදෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතන මේ වගේ අයනික සංයෝගය එයාගේ සංතෘප්ත ජලීය ද්‍රාවණයත් එක්ක මේ වගේ සමතුලිතතාවයක් ඇති වෙනකොට අපිට මේ සඳහා සමතුලිත ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒක අපි කියන්නේ KSP ප්‍රකාශනය කියලා. KSP ප්‍රකාශය අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. KSP MOH twice solid සමානයි. හරි. ඒක ලියන්නේ අදාළ අයනවල ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක යාලගේ බලයන්ට නම් වල ඒව අතර ගුණිතය. M2 plus aqueous සාන්ද්‍රණයේ වාරයක් OH minus aqueous සාන්ද්‍රණයේ වර්ගය. ඔය තමයි ලියන්නේ. අපිට මේ අදාළ සංයෝගයේ අදාළ උෂ්ණත්වය 25 කියලා සලකලා තියෙන්නේ. 25 දී MOH twice වල KSP ගේ 4 වැඩි කිරීම 10 12 MOL ඝනය DM 9 කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ දත්ත භාවිතයෙන් මෙතන OH minus සාන්ද්‍රණය ගණනය කරගන්න. මේ අදාළ ද්‍රාවණය තුළ දෙන OH minus සාන්ද්‍රණය ගණනය කරගන්න පුළුවන්. කොහොමද බලමු. KSP ගේ අපිට දෙනවා 4 වැඩි කිරීම 10 10යි 4 වැඩි කිරීම 10 12යි MOL ඝනය DM ඍණ 9
හරි M2 plus M2 plus වල සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන්. දැන් මේක ඝන ඩිස්ට්‍රික්ට් එකක ද්‍රාවණයක් කියලානේ අපි ගන්නෙ. ද්‍රාවිතාව කියන ඝන ඩිස්ට්‍රික්ට් එකක් තුළ දිවන මේ අදාළ අනිත් සංයෝගයේ මවුල ප්‍රමාණයනේ. මෙයා ඝන ඩිස්ට්‍රික්ට් එකක් නම් මෙයාගේ මවුල ප්‍රමාණය කියන්නේ මෙයාගේ සාන්ද්‍රණයම තමයි. නම් මෙයාගේ සාන්ද්‍රණය x වාරයක් මෙයාගේ සාන්ද්‍රණය 2x වල වර්ගය. ඒක අපිට ගන්න පුළුවන්. මෙතනින් x මෙතන 4x වර්ග 4x වර්ග කියලා කියන්නේ මෙතන 4x ඝනය වෙනවා. එතන 4x ඝනය සමානයි 4 වැඩි කිරීම 10 ඍණ 12යි mol ඝනය dm ඍණ 9. එතන x ඝනය සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 12යිනේ. මොකද 4ට 4 කැපෙනවා. mol ඝනය dm ඍණ 9. මේකේ ඝන මූලය ගත්තොත් අපිට x ගන්න පුළුවන්. 1 වැඩි කිරීම 10 ඍණ 12යි mol ඝනය dm ඍණ 9 ඝන මූලය අපිට ගන්න පුළුවන් කී දෙන්න එතකොට 1 වැඩි කිරීම 10 ඍණ 4යි mol dm ඍණ 3 කියලා. ඔන්න අපි x කියලා එක හොයාගත්තා. x කියන්නේ මොකද්ද? x කියලා ගත්තේ මේ ද්‍රාවිතාවය. එතකොට x ගන්නවා නම් අපිට පුළුවන් මෙයාගේ සාන්ද්‍රණය 2x නේ. එතකොට OH මයිනස් සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. ද්‍රාවණය තුළ තියෙන OH මයිනස් සාන්ද්‍රණය අපිට මෙහෙම හොයාගන්න පුළුවන්. ද්‍රාවණය තුළ OH මයිනස් සාන්ද්‍රණය අපිට ගණනය කරගන්න පුළුවන්. 2x නේ යාගේ සාන්ද්‍රණය. එතකොට අපි x කියන එක දන්නවා. x කියන්නේ කීයද? 1 වැඩි කිරීම 10 න් 4යි. එතකොට 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 10 න් 4යි mol dm ඍණ 3. එතකොට අපිට ගන්න පුළුවන් 2 ගුණ කිරීම 10 න් 4යි mol dm ඍණ 3. ඔන්න OH මයිනස් සාන්ද්‍රණය හොයාගත්තා. OH මයිනස් සාන්ද්‍රණය දන්නවනම් අපිට පුළුවන් අපිට සම්බන්ධයක් තියෙනවා සෙල්සියස් 25 පවතින ද්‍රාවණයක් තුළ සෙල්සියස් 25 පවතින ද්‍රාවණයක් තුළ P ඉස්සලා 25 පවතින අවස්ථාවේදී pH ධන pOH සමානයි pKw කියන සම්බන්ධය භාවිත ගන්න පුළුවන්. හරි. ඉස්සලාම OH මයිනස් සාන්ද්‍රණය ඇසුරින් එයාගේ pOH අගය ගණනය කරගන්න ඕනේ. pOH අගය කියලා කියන්නේ අදාළ ද්‍රාවණයක් තුළ OH මයිනස් අයන සාන්ද්‍රණයක් තියෙනවා නම් අන්නේ OH මයිනස් අයන සාන්ද්‍රණය ඍණ ලඝු වගේ තමයි pOH කියලා කියන්නේ. දැන් අපිට නම් pOH ගණනය කරගන්න pOH සමානයි ඍණ log OH මයිනස් සාන්ද්‍රණය. එතකොට අපිට ගන්න පුළුවන් ඍණ ලඝු 2 වැඩි OH මයිනස් සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10 න් 4යි. එතකොට අපිට ගන්න පුළුවන් ඍණ 4 ලඝු ගණකය කියලා කියන්නේ ඍණ 10 ඍණ 4 ලඝු ගණකය කියන්නේ ඍණ 4යි. අපි ගන්නවා ඕනම සංඛ්‍යාවක් 10 බලයක් විතර ලිව්වොත් ඒ 10 බලයේ 10 ඕනම සංඛ්‍යාවක් 10 බලයක් ලෙස ලිව්වොත් අන්නේ 10 බලයේ අගය තමයි අදාළ සංඛ්‍යාවේ ලඝු ගණකය කියලා කියන්නේ. ඒතකොට 10 ඍණ 4 ලඝු ගණකය කියන්නේ 10 බලයක් තියෙන කොහොමද? අදාළේ බලයේ අගය තමයි ලඝු ගණකය කියලා කියන්නේ. ඒතකොට අපි ඍණ ලකුණ අමතක කරොත් ලඝු 10 ඍණ 4 කියන්නේ 10 ඍණ 4 ලඝු ගණකය කියලා කියන්නේ ඍණ 4යි. එතකොට මේ ඍණ ලකුණ අමතක කරගන්න ඉස්සලාම ලඝු 10 ඍණ 4 කියන්නේ ඍණ 4යි. ඒ ඍණ 4 මේ ඍණෙන් ගුණාව පස්සේ ආයි සැරයක් ධන 4ක් වෙනවා 4. අපි දන්නවා ගුණ කිරීමක් තිබ්බොත් ඒක එකතු කිරීමක් වෙනවා. හැබැයි මෙතන ඍණ ලකුණ දෙන්න නිසා අපි ඒක ඍණ කියලා දාමු කෙරේ. හරි. හරි. ඊට පස්සේ දෙකේ ලඝු ගණකය බලන්න. දෙකේ ලඝු ගණකය බැලුවොත් එහෙම දෙකේ ලඝු ගණකය බැලුවොත් එහෙම අපි දන්නවා මේක දශම ස්ථාන එකක් එක පූර්ණ සංඛ්‍යාව එතන 0.0 කියලා තමයි ලඝු ගණකය එන්නේ. එතකොට දෙකේ ලඝු ගණකය 30යි 10. බලන්න ලඝු ගණක පොතේ 30යි 10 තමයි එන්නේ. හරි. එතකොට දෙකේ ලඝු ගණකය 30යි 10. මෙතන ඍණ හින්දා තමයි මෙතන ඍණ දාලා තියෙන්නේ. හරි. එහෙනම් 4න් 0.30යි 10 අඩු කරාම පස්සේ ගියක් එනවද? 0.0යි. මෙතන 10 10 එකක් 9යි. මෙතන 9යි. මෙතන 9 9 3 6යි. මෙතන 3.6යි 9යි 9යි බිඳුව කියලා එනවා. pH pOH අගය හොයාගන්න. හරි. ඊට පස්සේ මේ අදාළ ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් 25 කියලා දීලා දෙනවා. අපිට පුළුවන් තව සම්බන්ධයක් දාලා තව සම්බන්ධයක් දෙනවා pH දන්න pH සමාන pKw. ඒක භාවිත කරලා අපිට පුළුවන් මෙතන pH අගය ගණනය කරගන්න. හරි. හැබැයි මේක වළංගු වෙන්නේ සෙල්සියස් 25 දී විතර පමණයි. අපිට සාමාන්‍ය සෙල්සියස් 25 ගණන් තමයි දෙන්නේ. ඒතර අපිට මේ සම්බන්ධය ඍජුව පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට pH සෙල්සියස් 25 ජලීය ද්‍රාවණය සැලකුවොත් pH ධන pOH සමානයි pKw කියලා සම්බන්ධයක් තියෙනවා. හරි. ඒක 25 දී pKw අගය 14ක් තමයි එන්නේ. ඒතර අපිට pOH අගය දන්නවනම් pH අගය අපිට හොයාගන්න පුළුවන්. මේ 25 දී pKw අගය 14යි. 25 නොවන උෂ්ණත්වවලදී pKw 14 වෙන්නේ නැහැ. ඒක වඩා වෙනස් අගයක් තමයි වෙන්නේ. හරි. ඒ නිසා දැන් අපි 25ක් කියලා දීලා තියෙනවා මෙතන අපිට සාමාන්‍ය 25 තියෙන ගණන් තමයි දෙන්නේ. ඒතර අපිට ගැලීම 14යි කියලා ගන්න පුළුවන්.
හරි. එතන pH ධන pOH ගේ 3.669 බිඳුව සමානයි pKw අපිට 25 තියෙන හින්දා 14ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් pH ගේ අපිට ගන්න කියලා ගන්න පුළුවන් 14 ඍණ 3.66 sorry 6.99 බිඳුව. එතකොට අපිට ගන්න පුළුවන් බිඳුව 10න් 9ක් 1යි 9න් 9ක් බිඳුවයි 9න් 6ක් 3යි මෙතන 13න් 3ක් 10යි. එතන අවසාන උත්තරේ 10.3 කියලා එනවා. මේක තමයි හරිම උත්තරේ. හැබැයි මෙතන ආසන්න පූර්ව සංඛ්‍යාවට වටේලා තියෙන හින්දා අපිට ගන්න වෙන්නේ 10යි pH අගය කියලා. එහෙනම් pH අගය මේකේ 10යි. එහෙනම් මේකේ ආන්සර් එක වෙන්නේ 4. ඔහොම තමයි මේක හදන්නේ.